අද මේ වීඩියෝ එකෙන් බියන්කා බෙලර් ගැන ප්‍රධාන කරුණු කිහිපයක් කතා කරමු. Hey yo කියලා පිළිගන්නවා LK ප්‍රොඩියුසර් එකේ තවත් brand new video එකකට. ඉතින් අද අරන් වෙලා තියෙන්නේ පොඩ්ඩක් documentary site එකට පාර වීඩියෝ එකක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ බියන්කා බෙලර් ගැන. ඉතින් බියන්කා බෙලර් කිව්වම wrestling බලන කෙනෙක්ට අනිවාර්යෙන් මතක් වෙන්නේ දිග කොණ්ඩයක් එක ටිකක් ශක්තිමත් කෙනෙක්. එයා ඇවිල්ලා මල්ලෝපුරු ක්‍රීඩා වගේ කරපු පොඩි ඇත්ලටිසිසම් ලුක් එකක් තියෙන කෙනෙක්. ඉතින් මෙයාගේ අද අපි කතා කරන්න යන්නේ WWE ට පිවිසෙන්න කලින් යාගේ මල්ලෝපුරු ජීවිතය වගේම පාසල් කාලේ සහ ළමා කාලේ ගැන. ඊට පස්සේ NXT වලට පිවිසීම, එතනින් ගියට පස්සේ SmackDown වලට පිවිසීම දක්වා ස්ටෝරි එක. ඉතින් එතනින් ගියට පස්සේ අපි යාගේ වර්තමානයේ දැන් අර ප්ලේ කරපු WrestleMania 41 වගේ කරුණු කිහිපයකුත් ඊට පස්සේ අපි කතා කරමු. අපි මුලින්ම කතා කරන්නේ බියන්කා බෙලර් WWE ට පිවිසීම පෙර යාගේ ජීවිතය ගැන. බියන්කා බෙලර් උපත ලබන්නේ 1989 අප්‍රේල් 9 වෙනිදා නොක්ස්විල් ටෙනසී ප්‍රාන්තයේදී ඇමරිකාවේදී. මෙයාගේ ඇත්ත නම තමයි බියන්කා නිකොල් බෙලර් ඩෙවෙන්පොර්ට්. ඉතින් 1989 අප්‍රේල් 9 වෙනිදා මේ ඉපදුණු පුංචි බියන්කා බෙලර් ඉතින් යා කුඩා කාලේ ඉඳන්ම ක්‍රීඩාවට ගොඩක් දක්ෂතා පෙන්නපු කෙනෙක්. බියන්කා බෙලර් ගොඩක් ඒ කියන්නේ හයි ස්කූල් කාලේදී ගොඩක්ම මල් ක්‍රීඩාවට දක්ෂතා පෙන්නපු කෙනෙක්. ඊයතනින් යග්ගුලිය සහ බාදික දීමට එයා ගොඩක් දක්ෂතා පෙන්නලා තියෙනවා. ඉතින් පාසල් කාලේ ඉවර කරාට පස්සේ ටෙක්සාස් වල තිබ්බ A&M විශ්වවිද්‍යාලයට බියන්කා බෙලර් ඇතුළත් වෙනවා. එහිදී එයා ගොඩක් කඩළු දුවන්නේ ඒ වගේ මල් ක්‍රීඩා වලින් ගොඩක් ඉස්සරහට ඇවිල්ලා එයාගේ දක්ෂතා පෙන්වන්න කරලා තියෙනවා. එතකොට එයාට එතනදිත් ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වලින් එයා ශක්තිමත් වෙලා හොඳ පන්නරයක් ලබාගෙන එයාගේ ජීවිතේ ඉස්සරහට අරන් ගිහින් තියෙනවා. අන්නේ අභියෝග වල ලැබුණු ඒ කාලේ පන්නරේ තමයි මෑත කාලේදී WWE එයාගේ ස්ට්‍රෝංගෙස්ම සහ එයාගේ ගොඩක් ස්කිල් අප් කරගන්න තැන දක්වාම WWE වලදී අභිප්‍රේරණයක් විදිහට පාවිච්චි වෙලා තියෙනවා. බියන්කා බෙලර් කියන්නේ පොඩි කාලේ ඉඳලම රෙස්ලර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන හිටපු කෙනෙක් නෙමෙයි. යා මල් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන ඉඳලා තියෙන්නේ. කොහොම හරි යාගේ ඔන්න ජීවිතේ ටර්නින් පොයින්ට් එක විදිහට 2016 දී WWE හා එකතු වෙනවා. කුමන හෝ හේතුවක් මත ඉතින් ඊට පස්සේ ඔන්න යාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක පටන් ගන්නවා. බියන්කා දෙවෙනි පොයින්ට් එක විදිහට කතා කරමු. බියන්කා බෙලර් WWE එකතු වීම සහ ඉතින් එහාට එයාගේ ජීවිතේ කලාගෙන යන විදිහ ගැන. ඉතින් ඔන්න 2016 අවුරුද්දේදී ආ NXT බ්‍රෑන්ඩ් එකත් එක්ක WWE සමග ගිවිසුම් ගත වෙනවා. ඊට පස්සේ පුරා අවුරුදු 4ක් ඒ කියන්නේ 2020 දක්වා NXT බ්‍රෑන්ඩ් එක යටතේ මෙයා සෙල්ලම් කරනවා. එතකොට එයාට හොඳ මැච් ගොඩක් ලොකු හොඳ ප්‍රතිවාදීන් සහ ඒ වගේ ගොඩාක් සුදුසුකම් මෙන්න මේ NXT බ්‍රෑන්ඩ් එක ඇතුලේ අවුරුදු 4 ඇතුළත එයා ගොඩනගා ගන්නවා. ඉතින් මේ අවුරුදු 4 එයාගේ ජීවිතේ ගොඩාක්ම වැදගත් අවුරුදු 4ක් විදියට ඔන්න බියන්කා බෙලර්ට ගත කරන්න සිද්ධ වෙනවා. ඉතින් බියන්කා බෙලර්ගේ අවුරුදු 4 ඇතුළත NXT තුල හොඳ අනන්‍යතාවයක් බිල් කරගන්නවා. එක අනන්‍යතාවක් තමයි එයා දිග කොණ්ඩේ. ඉතින් ඒක එයා පාවිච්චි කරන්නගේ ලස්සනට විතරක් නෙමෙයි යාට මේ මැච් වලදී සටන් වලදී පාවිච්චි කරන්න පුළුවන් ආයුධයක් විදිහට මෙන්න මෙයා ඒ කොණ්ඩේ පාවිච්චි කරන. ඉතින් ඔයාලා දැකලා ඇති ආයේ කොණ්ඩෙන් කට්ටියට ඇටැක් කරනවා. ඉතින් ඒක ගොඩක් මේක ෆේක් කොණ්ඩයක්. ඒක යන්නේ වෙනම බඳින එකක්. මොකද මම යාගේ දැකලා නැහැ අර ෆොටෝ ෂූට් සහ යාගේ අර ඒක ෆේක් කොණ්ඩයක්. ඉතින් ඒක අර යාගේ සටන් වලදී සහ WWE ලනන්නතා බිල් කරගන්න යා වෙනම තියලා ඇටච් කරන පොඩි අර නිකන් අර කියන ෆේක් කොණ්ඩ කට්ටිය දාන්නේ හාමි වගේ තියලා ගොතන්න පුළුවන් කොණ්ඩයක් වෙන්න තියෙක. ඉතින් ඒ වගේ අනන්‍යතාවයකුත් මෙයා බිල්ඩ් කරගන්නවා. ඉතින් එතකොට අනිත් දීවාස් ලගෙන් මෙයාව වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. මොකද අර දිග කොණ්ඩෙන් බියන්කා බෙලර් මෙයා කියලා ඕන කෙනෙක්ට ඕන ෆොටෝ එක අඳුර ගන්න පුළුවන් විදිහට හොඳ අනන්‍යතාවයක් මෙයා බිල්ඩ් කරගන්නවා. ඔන්න එතනින් පස්සේ NXT වලට යාගේ කොණ්ඩේ එතනින් ගියට පස්සේ ශක්තිමත් ගති ගුණ යාගේ අලුත් ස්කිල් එක එයා ඉක්මනින් NXT තුල ඔන්න දියුණු වෙන්න පටන් ගන්නවා. අර අවුරුදු 4 ඇතුළත එතකොට යාගේ අර ප්‍රේක්ෂක ආදරය සහ ප්‍රේක්ෂකයන් වශී කරගන්න ඉක්මනින්ම ප්‍රේක්ෂකයන් එක්ක එන්ගේජ් වෙලා හොඳ ප්‍රේක්ෂකයන් ගොඩනගා ගන්න ආකර්ෂණය කරගන්න ඔන්න බියන්කා බෙලර් සමත් වෙනවා. ඊට පස්සේ යා EST කියන නික්නේම් එක පාවිච්චි කරනවා. ඒකේ තේරුම තමයි ශක්තිමත් සහ වේගවත් සහ දක්ෂම කියන එක. ඉතින් ඒ EST කියන නේම් එකත් අරගෙන ඔන්න බියන්කා බෙලර් යාගේ NXT ගමන 2016 ඉඳලා 2020 දක්වා කන්ටිනියු කරගෙන ගිහිල්ලා අවුරුදු 4කින් ඔන්න අවසන් කරනවා. ඔන්න උතනින් පස්සේ ගොඩනගාගත්ත ගති ලක්ෂණත් එක්ක ඔන්න පෙන්වනවා මෙයා WWE ඉහළම තලයට කවදා හරි යන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් එයාගේ අර කලින් මම කිව්ව දක්ෂවත්කම වේගවත්කම සහ එයාගේ ශක්තිමත්කම ඔන්න එයාට ගොඩක් උපකාරී වෙනවා. WWE NXT තුලින් WWE SmackDown වගේ මේන් රෝස්ටර් එකකට ස්විච් වෙලා එයාගේ දස්කම් පෙන්නලා එයාට WWE තුල ඉහළම ලෙවල් එකට අරන් යන්න. අපි කතා කරන තුන්වෙනි පොයින්ට් එක තමයි බියන්කා බෙලර් 2020 SmackDown හා එක්වීම ගැන. ඔන්න බියන්කා බෙලර් 2020 එහෙම නැත්නම් 2016 අවුරුදු 4කට පස්සේ
ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් එකත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔන්න ඊට පස්සෙත් එයාගේ අර කලින් තිබ්බ කුසලතා, ඒ කියන්නේ තිබ්බ කොණ්ඩේ, ඒතකොට අනන්‍යතාවය, ශක්තිමත්කම, වේගවත්භාවය එතනින් ගියාට පස්සේ යාගේ දක්ෂකම කියන දේවල් ඔක්කොම කුසලතා එකතු කරලා ඔන්න මේකෙදි පෑන්ලගේ දර්ශනය දිනා ගන්න බියන්කා බෙලර් ඉතා ඉක්මනින් සමත් වෙනවා. ඉතින් ඒ කාලෙදී ඒවකට සුපිරිතරු වෙච්ච සාෂා බැන්ක්ස් වගේ කට්ටියත් එක්ක මෙයාට හොඳ තරඟ ලැබෙනවා. ඉතින් ඒවට හොඳින් මූණ දීලා ඒවා ජයග්‍රහණය ගන්න බියන්කා බෙලර් සමත් වෙලා. එතකොට එතනුත් ඉහළට යන ගති ලක්ෂණ බියන්කා බෙලර් මේ ස්මැක්ඩවුන් රෝස්ට් එකේදී පෙන්නුම් කරනවා. ඔන්න එතනින් පස්සේ තමයි බියන්කා බෙලර් EST කියන එක නිකන් නික්නේම් එකක් නෙමෙයි. ඇත්තටම එයාගේ EST කියන එක ඇඟේ තියෙනවා කියලා, කුසලතාවය තියෙනවා කියලා, ඒක වචනයක් නොවෙන්නම දෙයක් කියලා ඔන්න බියන්කා බෙලර් එතනදී ඔප්පු කරලා පෙන්නනවා. එයාගේ අර ශක්තිමත් බව සහ වේගවත් බව එතනින් ගියාට පස්සේ එයාගේ දක්ෂකම නැත්තම් එයාගේ අර නුවණ ඔක්කොම මොලේ පාවිච්චි කරලා එයා ගොඩක් මැච් වලට ඉතා සාර්ථක ලෙස මුහුණ දෙනවා. ඉතින් එතකොට ඒකෙම ඔප්පු කරලා පෙන්නනවා EST කියන්නේ නිකන් වචනයක් නෙමෙයි, ඒක එයාගේම ඇඟේ තිබ්බ දෙයක් කියලා. ඉතින් අපි අංක 4ට කතා කරන රසමෙනියා 37 දී බියන්කා බෙලර්ගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක පටන් ගත්ත හැටි ගැන. ඊට පස්සේ කියන්නේ ස්මැක්ඩවුන් රෝස්ට් එකට එකතු වුණාට පස්සේ 2020 දී වුමන්ස් රොයල් රම්බල් මැච් එකට සෙල්ලම් කරන්න බියන්කා බෙලර්ට අවස්ථාව හම්බෙනවා. ඉතින් එතකොට එයා සාර්ථක ලෙස වුමන්ස් රොයල් රම්බල් මැච් එක 2021 දී ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. ඔයාලා දන්නවා රොයල් රම්බල් එකක් වින් කරන ඕන කෙනෙක්ට රසමෙනියා මේන් ඉවෙන්ට් එකේදී චැම්පියන්ෂිප් එකක් හම්බ වෙනවා. ඒක වුමන්ස් පැත්තටත් එමයයි මෙන්ස් පැත්තටත් එමයයි. ඉතින් මෙයාට බියන්කා බෙලර්ටත් ඔන්න chance එක හම්බ වෙනවා. ඒවකට ස්මැක්ඩවුන් චැම්පියන් වෙලා හිටපු සාෂා බැන්ක්ස් සමග රසමෙනියා 37 දී ස්මැක්ඩවුන් වුමන්ස් වර්ල්ඩ් චැම්පියන් එකට තරගයක් ලබා ගන්න. ඉතින් රසමෙනියා 37 දී චැම්පියන් විදිහට සහභාගී වෙන්නේ සාෂා බැන්ක්ස්. ඒතර චැලෙන්ජර් විදිහට රොයල් රම්බල් එක වින් කරපු බියන්කා බෙලර් උන සහභාගී වෙනවා. ඉතින් හොඳ තරගයක්, තියුණු තරගයක් ලබා දීලා ඔන්න සාර්ථක ලෙස සාෂා බැන්ක්ස් පරාජය කරන්න බියන්කා බෙලර් සමත් වෙනවා. ඉතින් බියන්කා බෙලර්ට මේක නිකන් ජයග්‍රහණයක් නෙමෙයි. එයා ලැබපු පළවෙනි වර්ල්ඩ් ජයග්‍රහණය වගේම එයා තමයි රසමේනියා ඉවෙන්ට් එකේදී WWE ඉතිහාසය ඇතුළත ප්‍රධානම මැච් එකක් වින් කරව පළවෙනි කළු ජාතික කාන්තාව විදියට ඉතිහාසගත වෙන්නේ. ඉතින් අපි අංක 5 එම නැත්නම් අවසාන පොයින්ට් එක විදිහට කතා කරමු WWE හා බියන්කාගේ වර්තමාන තත්ත්වය ගැන. ඉතින් බියන්කා බෙලර්ගේ වර්තමාන තත්ත්වය ගැන කතා කරොත් එයා මෑතකදීම ජේඩ් කාගෙල් හා බියන්කා බෙලර් එකතු වෙලා යාගේ අර ටැග් ටීම් චැම්පියන් ශූරතාවය කියන්නේ වුමන්ස් ටැග් ටීම් චැම්පියන් ශූරතාවය හෝල්ඩ් කරගෙන හිටියා. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ යා එලිමිනේෂන් චේම්බර් එක 2025 දී වුමන්ස් ඩිවිෂන් එකේ තිබු මැච් එක වින් කරන්න සමත් වුණා. එතකොට එයාට අවස්ථාවක් හම්බුණා රසමේනියා 41 දී වුමන්ස් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකක් සඳහා අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒකත් ඇචීව් කරගෙන එයා වුමන්ස් වර්ල්ඩ් චැම්පියන් එකට ඔන්න තරඟ වදින්න සූදානම් වුණා රසමේනියා 41 දී. එතකොට එයාට අභියෝගතාව විදිහට එයාගේ ප්‍රතිවාදීන් විදිහට මුහුණ දෙන්න සිද්ධ වුණේ චැම්පියන් නියෝ ස්කයි සහ රියා රිප්ලි අතර මැච් එකකට. ඉතින් එතකොට එයාට මේ තරඟ ජයග්‍රහණය කරන්න බැරි වුණා. හැබැයි බියන්කා බෙලර් කියන්නේ WWE ඉතිහාසයේ ගොඩක්ම අර දක්ෂතාවලින් සහ වේගවත්කමින් ඊට පස්සේ ස්ට්‍රෝං කමින් සහ ලොකු මූව්මන්ට් ක්‍රියේට් කරපු හොඳම WWE ක්‍රීඩිකාවක් විදිහට අපිට ඔන්න සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔන්න බියන්කා බෙලර්ගේ ඉදිරියට සහ ඊට පස්සේ ඔයාලට වෙයි කියලා හිතන දේවල් පල්ලෙන් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම සහ අපි දැන් මේ කතා කරපු අවස්ථා ඇතුලෙන් බියන්කා බෙලර්ගේවා කැමතිම අවස්ථාව මොකක්ද කියලා කමෙන්ට් කරලා අමතක කරන්න එපා. විශේෂයෙන් කියන්න ඕනේ මේක අපි කරේ ඩොකියුමන්ටරි එකක් නෙවෙයි, පොඩි අර ෆැක්ට්ස් 5ක් වගේ අරගෙන ඒ වගේ කතා කරපු වීඩියෝ එකක්. ඉතින් මේක ඩොකියුමන්ටරි එකක් නෙමෙයි. ඉතින් මේ වගේ කරුණු කිහිපයක් ගැන හෝ වීඩියෝ එකක් කතා කරන්න කැමති රෙස්ලර් කෙනෙක් ඉන්නවා නම් ඔයාලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම වැඩිම ඡන්ද තියෙන රෙස්ලර් මං අරන් ඉන්න මේ වගේ පොඩි වීඩියෝ එකකින්. ඉතින් ඔයාලා තාමත් LK Pro YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා යන්න. එතකොට ඔයාලට WWE ගැන සහ ඒ වගේම wrestling ලෝකයේ වෙන හැම දෙයක්ම updates ඔන්න සිංහලෙම බලා ගන්න පුළුවන්කම තියෙනවා. පල්ලෙන් දාලා තියෙනවා මගේ අනිත් social media accounts ටික. ඒවලත් follow පාරක් දීගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම් අනිත් වීඩියෝ එක හැමෝම set line හැමෝටම සුබ දවසක්.